කොහොමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් හැමෝටම මේ ගෙවුනේ ගොඩාක් අමිහිරි මතක තියෙන කාලයක්. ගම් වතුර හින්දා ගොඩාක් දෙනෙක් අවතැන් වෙලා ඉන්නවා. ඉතින් ගොඩාක් දුකයි. හැමෝම ගොඩාක් අපහසුතාවෙන් තමයි මේ දවස් ටික ගෙවන්නේ නැත්තේ. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අපිටත් ඒ වගේ තමයි. මේ තියෙන්නේ අපේ ගෙදරට යන පාර. ඉතින් ගෙදරට වතුර දැම්මේ නැති වුණාට ගෙදර පාර හැම එකම යට වෙලා තිබුණා. හතර වටෙන්ම කොටු වෙලා වගේ. මේ තියෙන්නේ ගම්පහ හොස්පිටල් එක. හොස්පිටල් එකට හොඳටම වතුර දාලා තිබ්බා. මං හිතන්නේ ලොකු අවුරුදු කීපයකට පස්සේ තමයි මේ විදිහට වතුර දාන්නේ. ගම්පහ ටවුන් එක කොහොමත් යට වෙනවා. ඒ වුණාට මේ විදිහට වතුර දාන්නේ ගොඩක් කාලෙකට පස්සේ. ඉතින් මේ වීඩියෝ ගම් වතුර දාපු දවස්වල ගත්තු ඒවා. ගොඩාක් මිනිස්සු උදව් කරනවා එකිනෙකාට. ඉතින් ඒව දැක්කහම ඉතින් සතුටුයි මිනිස්සුන්ගේ මනුස්සකම දැක්කහම. ගොඩාක් හමුදාව පොලිසිය මේ හැමෝම අය උදව් කරනවා. ඉතින් අමාරු කාලයක් හැමෝටම. ඉතින් අල්ලගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අපි අපිට පුළුවන් විදිහට හැමෝටම උදව් කරගන්න ඕනේ. මේ වෙලාවේ ඉන්න තැනක් නැතුව තමන්ගේ පවුලේ අය නැතුව ගොඩාක් අය ඉන්නවා ඇති. ඇත්තටම ගොඩාක් දුකයි නිවුස් බලද්දී ඒ විස්තර අහද්දී. අවුරුදු ගානකට පස්සේ මේ වගේ විපතක් රටට සිද්ධ වුණේ. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. පුළුවන් විදිහට එකිනෙකාට උදව් කරගන්න. මේ වෙලාවේ හැමෝ ගැනම හිතමු. ආදරෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් ඒ උදව් අපේ එකිනෙකාට උදව් කරගමු. මේ වෙලාවේ ඒක තමයි අපිට රටක් විදිහට කරන්න තියෙන්නේ.